මේ මොකද පියුමි? බලන්නකෝ. ඉස්සර වැටෙන අහන්නත් කෝප්පේ. පියුමි ඊයේ නිවුස් එකේ නැද්ද? නෑ. ඒ මොකද? පාමාත් ඉන්නේ කැම්ප් එකට කොටි ගහලලු. පියුමි පියුමි මොනවද බිම හැම වෙලාවෙම බලන්නේ? මට බයයි පහන් මහත්තයා. ඇයි? කවුරු හරි දැක්කොත් හරි නෑනේ. නේ කවුරුවත් දකින්නේ නෑ. අනික මේ කිරිවේර වහන්සේ තනි කාටවත් අයිති බූදලයක් නෙමෙයිනේ. මේ හැමෝම ඇවිල්ලා මල් පහන් පූජා කරලා වන්දනාමාන කරලා තමයි යන්නේ. ඒ වුණාට මේ ඒ වුණාට නෙමෙයි. අපි දෙන්න මෙතනට ආවේ හිත එකලාසයක් කරගෙන ටිකක් නිදහසේ ඉඳලා යන්න. යන්න. පහන් ගියදට කතා කරාද ජයි? කතා කළා. ආන්සරේ අර ගෑණි. අර ගෑණි කිව්වේ? අර ගෑණි කියන්නේ පහන්ගේ අක්කා. ඉතින් මමත් බොරු කිව්වා. පස්සේ මම පහන් එක්කලා එකට ඉස්කෝලේ ඉගෙන ගත්ත යාළුවෙක් කියලා කිව්වා. අන්තිමේදී කිව්වේ මොකද්ද? මේකෙන් පහන්ගේ ගෙදරට දැනුම් දීලා තියෙනවා. මොකද්ද ඒ දන්නලා තියන්නේ? මොකද්ද වෙලා තියන්නේ? පහන්ට කරදරයක් නෑ නේද? යුද ටැංකි කඩාගෙන කැම්ප් එක ඇතුළට එනකොට පහන් ඒක නවත්තන්න ඉස්සරහට ගිහින් පහන් බඩගාගෙන ගිහින් බෝම්බේ තියෙනකොටම පහන්ට වෙඩි වැදිලා බෝම්බේ පුපුරලා යුද ටැංකිය විතරක් නෙවෙයි පහන්ව අන්තිමේදී පහන්ගේ තාත්තයි මාධවයි බොඩිය බාර ගන්න ගිහින් තියෙන්නේ. කියලා වැඩක් නෑ නෙවෙයි මුදලාලි නියමයට කිව්වා. ඒක නෙවෙයි මුදලාලි. මුදලාලි අර එදා අපි කිව්වේ මේ මිල්ටන් පෙරරගේ සින්දුව. අම්මා ගැන නෙවෙයි මුදලාලි. කල්යාණි ගැන. අපේ කල්යාණි. හරි පෙර කල්යාණියේ ඔබ නැසු කතාවක් කියන්නම් කල්යාණියේ ඔබ නැසු කතාවක් කියන්නම් කල්යාණියේ ඔබ නැසු කතාවක් කියන්නම් මේ කල්යාණ නවත්තන්න නැද්ද කරච්චලේ මං අරහෙන් තනියම යනවා එතන හොඳට සාජ්ජේ අනේ නෝනේ දවසම වැඩ කළා එකපතම සුනාමනි තින්නේ යන්තයි සිරිලි මයික වෙලා සින්දෝ කිනෝ කපිටි පුරුද්දේ පාන පුරුදු ඒ විදිහටම තියාගන්න ඕන නම් මම අර ඉස්සෙල්ලා ගෑණි ගිය විදිහටම අපව යන්න ඉතින් වැඩකාරයා ඉන්න ඕනි වැඩකාරයා විදිහට ඒ විදිහට වැඩකාරයා ඉන්නේ කරේ කියන්නේ පානෝනේ සිදිල් පවුනේ අහිංසක
බලන්න. පව්. ඔහෙට මංගරේන රටේ ලෝකෙට හැමෝගෙනම පව්. ඔක තමයි ඉතින් කියන්නේ වයසට ගැලපෙන කෙනෙක් අසන්නට ගතර මේ කිසිම දෙයක් නැහැනේ. ඒ නෝනේ කෑ ගන්න එපා වටපිට හැමෝටම ඇයි විලි ලැජ්ජාවේ බෑ. එහෙම කියන්න බෑ මට ඇයි. කියලා පිස්සුවක් නෙකි. ඉතින් ලැජ්ජ වෙන්නේ. මට මොකද? ඉතින් ලැජ්ජ වෙන දේවල් කරේ ඔහෙද? නැත්නම් මමද? පස්සෙන් එනවා කියන්නේ ඔබට තමයි. ඔබ තරහද සිරිල්? අනේ ඔබ තරහ නෑ කොල්ලෝ. නෑ මුදලාලි. අනේ බං. නෑ මුදලාලි මං තරහ නෑ. මං ගිහින් එන්න. අවසන් සටනෙන් ශ්‍රී ලංකාවට ජය. ඉතින් ඒක නෙවෙයි යන්නේ මෙතන බලන්න මේ. අපේ මියර මහත්තයානේ. මේ පියුමිගේ මහත්තයානේ. පියුමිගේ මහත්තයා මම මුලින්ම කිව්වේ ඇත්ත. දෙහි හාමුදුරුවනේ මේ කෙල්ල කොහොම මේක දරාගෙන ඉන්නද? මොනවා දරාගන්නද? මේ තියෙන්නේ. මේක තියෙන විදිහට මේ මහත්තයාට ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි විතරයි. අර අපේ පියුමි ගැන මේකේ මොනවද? පියුමිගේ බොරු. පියුමි මේ මහත්තයා බැඳලා නැහැ. එන්න මේ දියම් මෙහාට. බටත් ඕන නැති කුණු ගොඩක් නැහැ. ඵලෙන් යන්න. මොනේ හේකටද මෙයාව මෙතනට එක්කන් ආවේ? මේ පහන්ගේ වයිෆ්. එයාට අයිතිය තමන්ගේ ස්වාමියා බලන්න දෙන්න. වයිෆ්? පහන්ට වයිෆ්ලා හිටියේ නෑ. පහන් බඩිලිගේ ගෑනුලා මේ තමයි අතන ඉන්නේ. කසාද බැඳලා හිටියද නැද්ද කියන්න අපි දන්නේ නෑ. නමුත් පහන් නීත්‍යානුකූලව බැඳලා හිටියේ මෙයා පියුමි. කෝ කසාද සහතිකේ? මලගෙවල් වල එන්න කසාද සහතික වුණ බවක් අපි දන්නේ නෑ. හැබැයි මේ දෙන්නගේ කසාදෙට සාක්ෂියට අත්සන් කරපු එක්කෙනෙක් තමයි මම. හරි. ඒක මම බලා ගන්නම්. ආවට කමක් නැහැ. දැන් ගිහින් බලන්න පුළුවන්. හැබැයි අඬන්නේ නැහැ. තේරුණාද? ඔහෙට අඬන්න මෙතන කිසිම අයිතියකුත් නැහැ.
පහන් මහත්තයව දැක්කේ නෑ නේ ජයසිරි අයියේ. පෙට්ටිය සීල් කළ තිබුණා නංගි. ජාති කුඩියෙන් බහ පෙට්ටියට පහන් මහත්තය තමයි. ඔයා මෙහෙන් ඉඳ ගන්න පියුමි. ඔය කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඔයත් එක්ක ඉන්නවනේ. ළමයා මීට එක කිනාවේ. මේ පහන්ගේ වයිෆ්. ඒක අපි දන්නවා. ඒ වුණාට අපේ රිලේෂන්ස් වල කවුරුත් දන්නේ නැහැ පහන් ප්‍රසාද මැදලා හිටියා කියලා. අපි කාටවත් කියලාත් නෑ. අනේ ප්ලීස්. අපිට ලැජ්ජ කරන්න එපා. මෙහා පොඩ්ඩක් අර පැත්තකට එක්කගෙන යන්න. අඬන්න දෙන්න එපා. දුම නීතියන්නේ මේක. තමන්ගේ මිනිහා මැරුණාම ගෑනට අඬන්නයි තියන්නේ නැද්ද? එහෙම්මල් නම්බුව. මොන් මිනිස්සුද තිරසන්නොද? කෑගහන්න එපා ජයී. මේක අපේ තැනක් නෙමෙයිනේ. මේ ඒගොල්ලන්ගේ තැන. කලබල නොකර ඉන්න. අපි යමු. නෑ, පියුමිනාගේ මෙතන මින්න ඕනේ. නෑ ජයසිරි. අපි යමු. මෙතන පහන් මාත්‍ය නෑ. අපි ඇවිල්ලා තියෙන වැරදි තැනකට පොයි. අපි යමු. ජාති කොඩියකින් වහපු පෙට්ටිය බලන්න නෙමෙයිනේ. පහන් මාත්‍ය ගෙදර ඇවිල්ලා තියෙන්නේ. අපි යමු. මොකෑ බං බහති දාගෙන උඹට ආරංචි නැත්තේ මොකද්ද මොකෑ උට වෙලා තියෙන්නේ අනේ දෙයනේ උට නම් දැන් ගියක් දොරක් නැති ගානයි මොකද වෙලා තියෙන්නේ කියපන්කෝ ඌට තේන ගෙඩියක් නැහැ ඌ යසගෙට ඉන්නේ එහෙනම් කියපන්කෝ පියුමි කෙල්ල කසාද බැඳපු හමුදාවේ මහත්තයා අන්තරා වෙලාලු අනේ දෙයනේ මේ චපරාදයක් දෙයනේ උඹ කොහොමද දන්නේ අද පත්තරේ දාලා තිබුණලු ෆොටෝ එකක් දාලා කියලා කියන්නේ මහත්තයා වීරයෙක් කියලාලු දාලා තියෙන්නේ අපේ දෙයනේ මගේ අහිංසක කෙල්ල අනේ දෙයනේ දරාගෙන ඉන්නවද මන්දා ඇයි අපිට මෙහෙම වෙන්නේ සීලවතී වගේ අයිසකට පළතුරු ටික යුද්ධය ඉවර වෙලා ආවට පස්සේ අපි මේ ගේ ටිකක් අලුත් වැඩියා කරමු අපි. මං ඊළඟ පාර එනකොට අපුච්චට රෝද පුටුකුත් තරගෙන හිටගෙන ඉන්නේ. පියන් සිල් දෙවි මහත්තයා. කොළඹ කරන් ගිහලා හොඳ දොස්තර කෙනෙක් කෙනෙක් පෙන්නුත් හොඳයි නේද?
උඹ හින්දා තමයි මේ සේරම උනේ. යසරිටිය මගේ මල්ලි. මට මේ නුඹනමක් නෑ. උගලංගේ නම පෙන්නන තමයි හිස් පෙට්ටියක් ගෙනලා තියාගෙන ඉන්නේ. මගේ පාන් මාත් ඒක ඇතුලේ නෑ. මට උන්නේ හිස් පෙට්ටියක් බදාගෙන අඬන්න. පහන් කොහොමද උඹේ මහත්ය උනේ? උඹ දාන්න තරම හිඟන්නේ. කතරගමට වෙලා මල් විකුණපු එකි. උඹට ඕන උනේ පාන්ව නෙමෙයි. පාන්ගේ තේපල. මොකද? අසෝනේ. මෙන්න මෙහෙන යන්න. අසයිනංගි කන පුපුරන දෙකක් දෙන්නයි තිබුණේ. පාන් මාත් මෙහෙම ආයේ. මගේ පාන් මාත් මෙරළා.